හරි. අපි පාඩම් 7ක් කතා කරා. අද තියෙන්නේ ජීවීන්ගේ ලාක්ෂණික පාඩම වැදගත් පාඩමක්. මොකද මේකෙන් ගොඩාක් විභාගෙට අහනවා. ඒක නිසා ඒ වගේම මේ ගණන් හතන්න නෑ. ඕනි කෙනෙකුට බොහොම පහසුවෙන් පිළිතුරු ලියන්න පුළුවන් ප්‍රශ්න තියෙන්නේ. ගොඩාක් ප්‍රශ්න අහන තැනක්. මෙන්න මේක මතකද එදා 2016 පේපර් එකෙත් මේක අහලා තිබ්බා. අන්න ඒ වගේ ප්‍රශ්න වල පත්‍ර වලට ගොඩක් ප්‍රශ්න අහන්න තැන් තියෙන තැන. හරි අපි ටක් ගාලා කතා කරමු පුතේ. හරි පොඩි නෝට් එකක් ගහගන්න, කෙටි සටහනක් ගහගන්න, වැදගත් දේවල් ටික සටහන් කරගන්න. ඊට පස්සේ මේ පාඩමේ පොඩි කෙටි සටහනක් ගහලා එක A4 කොලයක පැත්තකට එන්න ගහන්න. හරිද? මහා මුළු පාඩමම ලියන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඊට පස්සේ ඒකේ ෆොටෝ එකක් අදම ගෲප් එකට දාන්න. ලස්සනට පාට කරලා ඔයාට වැදගත් දේවල් ටික චූටි කෙටි සටහනක් ගහන්න. මේ වැඩේ කරේ නැත්නම් අපි මේ කරන වැඩෙන් කිසිම වැඩක් නැහැ. ඒක මතක තියාගන්න. යම් පාඩමට මොකද්ද ජීවීන්ගේ ලක්ෂණ කියන්නේ කියන එක මම මේ පාඩමට කලින් ඔයගොල්ලන්ට මතයක් ඉදිරිපත් කරන්නම්. අපි මේක පොඩි පන්ති වල ඉඳන් ඉගෙන ගන්න දෙයක්. අපි කළු ගලකුයි ඌසෙකුයි ගෙනල්ලා මේසයක් උඩ තියලා තිබ්බොත් ඒ දෙකේ ප්‍රධාන වෙනස්කම් සංසන්දනය කරගන්න ඔයාලට පුළුවන් නම් ජීවීන්ගේ ලක්ෂණ පිළිබඳව අයිඩියා එකක් ගන්න පුළුවන්. දැන් අපි දන්නවා ඌසා ගල මේසයක් උඩ ඉන්නකොට අංක 1 ඌ එහෙම ඉන්නේ නැහැ. ඌ පරිසරයේ වෙනස් වීම සිද්ධ වෙනකොට ඌ පැනලා දුවනවා මොකක් හරි එහෙම වෙනසක් කරනවා. හැබැයි කළු ගලක් එහෙම තිබ්බොත් එයාට පරිසරයේ වෙනස් වීම හඳුනාගෙන ඒවට ප්‍රතිචාර දක්වන්න හැකියාවකුත් නැහැ. ගල ඇතුළේ වෙනස් වීම හඳුනාගෙන ඒවට ප්‍රතිචාර දක්වන්න විදියකුත් නැහැ. හැබැයි පූසට ජීවියෙක් විදිහට බාහිර පරිසරයෙන් මෙන්ම අභ්‍යන්තර පරිසරයේ වෙනස් වීම වලට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. හරිද? ඒකට විවිධ නම් තියෙනවා. මේ උද්දීපතාවය හා සමායෝජනය කියන්නේ ඒකට. ඊළඟට අපි දන්නවා පූසා හුස්ම ගන්නවා. පූසා හුස්ම ගන්න පූසගේ ජීවි ක්‍රියාවලිය පවත්වා ගන්න ශක්තිය අවශ්‍ය වෙනවා. එහෙනම් මොකද්ද? එයාට ආහාර ඕනි. ගත්ත ආහාර ජීර්ණය කරන්න ඔක්සිජන් අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒක පෝෂණය සහ ශ්වසනය කියන මාතෘකා දෙක ASCII තමයි අතර තමයි අපි මේ දෙක කතා කරන්නේ. ඉතින් පෝෂණය උරා ගන්නත් ශ්වසනය කරන්නත් මේ උද්දීපතාවය දක්වන්නත් මෙයාගේ ඇඟේ මෙයා හැදිච්ච ඒකක තියෙන්න ඕනේ වෙනවා. අපි ඒවා තමයි කතා කරන්නේ සෛල විදිහට. එතකොට සෛලීය සංවිධානයක් පූසගේ තියෙනවා. ඔන්න ඔය ටික කතාවක් විදිහට ගලපගන්න. ඊට පස්සේ පුතා දැන් මෙයා පෝෂණය ගත්තා, ඔක්සිජන් ලබාගෙන මේ ආහාර දහනය කරලා ශක්තිය නිපදවා ගත්තා. මේ වගේ ප්‍රතික්‍රියා රාශියක් වෙනකොට අපි ඒවට කියනවා පරිවෘත්තීය ප්‍රතික්‍රියා. ඔන්න පොයින්ට් එකක්. පරිවෘත්තීය ප්‍රතික්‍රියා කියන්නේ ජීවියෙක්ගේ ජීවි ක්‍රියාවලිය පවත්වා ගන්න දේහය තුල සිද්ධ වෙන ප්‍රතික්‍රියාවන් වලට. මම ආයෙත් කියන්නම් ජීවි දේහ තුල සිදුවන සියලුම ප්‍රතික්‍රියා වලට තමයි පරිවෘත්තීය ප්‍රතික්‍රියා කියන්නේ. ඉතින් මේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා පෙරීගෙන යනකොට පුතේ අපේ ඇඟට අනවශ්‍ය දේවල් නිපද වෙනවා. හරිද? ඒවා අපේ ඇඟෙන් එළියට දාන්න ඕනි, බැහැර කරන්න ඕනි. ඒවා අපේ ඇඟේ ඉතුරු වුණොත් අපේ ශරීර සෞඛ්‍යයට බලපානවා. ඉතින් මොකද වෙන්නේ? ඒකට තමයි මේ බහිස්රාවී කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හරිද? ඔන්න දැන් ජීවි ලක්ෂණ ටික අපි මේ කතා කරගෙන ඉන්නේ. ඊට පස්සේ තියෙනවා චලනය, ප්‍රජනනය සහ වර්ධනය හා විකසනය කියලා. ජීවි අපි ඔය ඉහත කතා කරපු ජීවි ක්‍රියාවලි බහුතරයක් මේ සම්පූර්ණ කරගන්න. උදාහරණයක් විදිහට පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න තව සතෙක් පස්සේ හඹා ගිහිල්ලා අල්ලනවා. ආහාර හොයාගෙන යනවා. ඒ වගේ දේවල් කරනවා. එතකොට ශ්වසනය කරනකොට අපේ මාංශ පේශි චලනය කරලා හුස්ම සක්‍රීයව ඇඟ ඇතුළට ගන්නවා. අන්න ඒ වගේ දේවල් වලට චලන දක්වන්න ඕනේ. හරිද? හරි. දැන් ඉතින් ඔන්න ඔය කාර්යයන් ටික සිද්ධ වීගෙන එනකොට ජීවියෙක් කියන කෙනෙක් හැදිලා තියෙන්නේ හැමදාම ජීවත් වෙන්න නෙවෙයි. ජීවියෙකුට යම්කිසි ජීවිත කාලයක් දීලා එයා පරිසරයෙන් ඉවත් කරන්න තමයි ජීවි නිර්මාණය කරපු ඒ මොකක් හරි බලවේගයක් කරලා තියෙන. ඒක බලවේගයක් නෑ. ඒක ස්වභාවික පරිසරයෙන් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි ජීවියෙක් පරිසරයෙන් ඉවත් වීම අත්‍යවශ්‍ය වෙනවා නව ජීවීන්ට අවස්ථාව ලබා දෙන්න. එහෙම නොවුනනම් නව ජීවීන් නැති වුණොත් ඒගොල්ලන්ට පරිසරයේ ඉඩම අඩු වෙනවා. සම්පත් ප්‍රමාණවත් නැති වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? නව ජීවීන් ඇති උනේ නැත්තම් ජීවීන් පරිණාමය වෙන්නේ නැහැ. නව ජීවීන් කියන්නේ අලුත් ලක්ෂණ තියෙන ජීවීන් බිහි වෙන්නේ නැහැ. එහෙනම් ඒ ක්‍රියාවලිය කරන්නේ කොහොමද? ප්‍රජනනය මගින්. හරිද? ප්‍රජනනය. ඉතින් ප්‍රජනනයෙන් අලුත් ජීවියෙ බිහි වුණොත් ඒ බිහි වෙන පැටියා, දරු පැටියා ලොකු වෙන්න ඕනේ.
වර්ධනය වෙන්න ඕනේ. එයාගේ අතපය හරියට හැදෙන්න ඕනේ. ඒකට තමයි අපි වර්ධනය හා විකසනය කියන්නේ. එතකොට මෙන්න මේ කරුණු ටික ජීවීන්ගේ ලක්ෂණ විදිහට සලකනවා. මේක විභාගයේදී බහුවර්ණ වලදී එහෙම තනින් තන අහනවා. හරිද? ඉතින් මේ ලක්ෂණ ටික සම්පූර්ණ කරගන්න එක තමයි ජීවියෙක්ගේ ජීවි ලක්ෂණය කියලා කියන්නේ. මේ එකක්වත් කළු ගලකට මේ විදිහටම පිළිටන්නේ නැහැ. හැබැයි මේවා ගාවලා කළු ගලකට මේ වගේ ලක්ෂණ තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් කිහිපයක් තියෙනවා. කළු ගලක් චලනය වෙන්න පුළුවන්. ගුරුත්වාකර්ෂණය ඔස්සේ පල්ලෙහාට චලනය වෙලා යන්න පුළුවන්. හැබැයි එහෙම චලනය වුණොත් ඒ චලනයට කළු ගලෙන් ශක්තිය නිපදවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණ බලය නිසා තමයි මේ චලනය සිද්ධ වෙන්නේ. හැබැයි පූසෙක් වගේ සතෙක් චලනය වුණොත් ඒගොල්ලෝ චලනය වෙන්නේ කොහොමද? එයාගේ ඇඟ ඇතුලෙන් ශෛලීය ශ්වසනයේදී නිපද වෙන ශක්තිය භාවිත කරලා තමයි එයා චලනය වෙන්නේ. ඉතින් ඔන්න ඔය කරුණු ටික තමයි මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ. අපි ටක් ගාලා බලමු මොකක්ද මේ ශෛලීය සංවිධානය කියන්නේ කියලා. ඇහෙනව නේද කොල්ලෝ? කැමුත් අද ඇහෙනවද ඔයාලට? එහෙනම් සර්. අද රවිදු නෑ තවමනේ. රවිදු නෑ. ඉන්නේ කොහොම හරි 7 දෙනා. මේ iPhone කියන්නේ අර කකුල තුවාල වෙලා හිටිය පුතානේ. ඔව් සර්. හරි යම් අතුරු ටිකට මේ ශෛලීය සංවිධානය කියන එක බලමු. අපි මීට කලින් පාඩමේ කතා කරා මේ සෛල පිළිබඳව. එතනදී ශෛලීය සංකල්පය අර විද්‍යාඥයෝ තුන්දෙනෙක් ඉදිරිපත් කළා කිව්වා. ඒ කියන්නේ ජීවීන් අනිවාර්යෙන් හැදිලා තියෙන්න ඕනි සෛල වලින්. ඒ කියන්නේ ජීවීන්ගේ ව්‍යුහමය සහ කෘත්‍රිමය ඒකකයේ සෛලය කියලා කිව්වා. සෛලයක් පෙර පැවති සෛලයකින් අනිවාර්යයෙන්ම ඇති වෙන්න ඕනි කියලා කිව්වා. ඔන්න වගේ කරුණු කිහිපයක් කතා කරා. ඉතින් ඒ කරුණු ටික සම්පූර්ණ කරන්න තමයි මේ පාඩමේ මේ ටික අපි කතා කරගෙන යන්නේ. මෙන්න තියෙනවා පුතේ ජීවියෙක්. මේක ඒක සෛලික ජීවිනේ. ඒ කියන්නේ මුන්ගේ දේහයේ තියෙන එකම එක සෛලයක්. මෙන්න මේ ක්ලැමිඩෝමොනාස් කියන කෙනා මතක තියාගන්න. මෙයා ප්‍රභා සංශ්ලේෂණය කරන ජීවියෙක්. හරිද? මේ ප්‍රභා සංශ්ලේෂණය කරනවා වගේම මෙයාට මෙන්න මේ වගේ චලනය වෙලා යන චූටි කශිකා දෙකක් වගේ තියෙනවා. මේ දෙක චලනය කරලා මෙයාට වතුර පීනලා යන්න පුළුවන්. හරිද? මෙන්න මෙයාගෙත් එහෙමයි. මේ යුග්ලේනා කියන එකාගේ චූටි නැට්ටක් වගේ එකක් තියෙනවා. මුන්ට වතුරේ පීනලා යන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂණය කරන ජීවි. මේගොල්ලෝගේ තියෙන විශේෂත්වය තමයි වතුරේ ආලෝකයේ තියෙන පැත්තට මේගොල්ලෝ පීනලා ගිහිල්ලා ඒ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය කරලා තමන්ට අවශ්‍ය ආහාර නිපදවා ගන්නවා. ඊළඟටම තව මෙන්න මේ වගේ මේ පැරමීසියම් ඇමීබා වගේ සෛල තියෙන ජීවිනුත් ඉන්නවා. මේගොල්ලොත් ඒක සෛලිකයි. මේගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝගේ ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න චලනය වෙලා මේ ව්‍යාධ පාද හදලා තමයි මේගොල්ලෝ චලනය වෙන්නේ. ව්‍යාධ පාද කියන්නේ මෙන්න මේවට. මේ බලන්නකො මේ ඇමීබාගේ මෙන්න මේ විදිහට දැන් හැඩේ මෙහෙමනේ තියෙන්නේ. මේගොල්ලන්ට පුළුවන් සෛලයේ හැඩය වෙනස් කරගෙන නිකන් වතුර ඇතුලෙන් ගමන් කරගෙන යන්න. ඒ අතරතුර වෙන කණ්ඩෝනි මොකෙක් හරි සතෙක් ඉන්නවනම් සතෙක් හරි මොකක් හරි සෛලයක් හරි මෙන්න මෙහෙම දැන් මේ මං නිල් පාටෙන් අදින එක ඒකට මේක වටේ මේ ව්‍යාජ පාද මෙහෙම හදලා මේක ගිල ගන්නවා ඇතුළට මෙන්න මේ විදිහට. සමහරට මේ තියෙන්නේ ගිලගත් එකක් වෙන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ තමන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගන්න චලනය සහ හඹා යෑම ඒ වගේ දේවල් මේගොල්ලෝ කරන්න පුළුවන්. ඒක සෛලීය ජීවි. ඊළඟට බහුසෛලීය ජීවීන් ගත්තට පස්සේ ඒ කියන්නේ සෛල එකකට වඩා වැඩියෙන් තියෙන අපි වගේ ජීවීන් ගත්තට පස්සේ ඒ සෛලීය සංවිධානයක් එක්ක තමයි මේ වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ජීවියෙක් හැදෙන්න නම් ජීවියෙක් ප්‍රජනනයෙන් හැදෙන්න නම්
මවකගේ සහ මේ පියාගේ වර්ණ දේහ එකතු වෙලා වර්ණ දේහ කට්ටලය. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ අපේ තියෙනවානේ වර්ණ දේහ 46ක්. එතකොට දරුවෙක් හම්බ වෙනවා නම් දරුවගේ තියෙන්න ඕනි වර්ණ දේහ 46 තමයි. වර්ණ දේහ සංඛ්‍යාව වැඩි වෙන්න බෑ. එහෙනම් මෙන්න මේ වගේ ජම්මාණු ජනනය වෙලා ඒ ජම්මාණු එකතු වෙලා යුක්තාණුව හැදිලා යුක්තාණුවෙන් පස්සේ බහුසෛලික ජීවීන් මේ විදිහට හැදෙනවා. දැන් ඔයා මම මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම මේ විදිහට තමයි හැදිලා තියෙන්නේ. අපි එක සෛලයකින් තමයි පටන් ගන්න අපේ අම්මගේ ගර්භාෂය තුලදී. ඒකට කියනවා යුක්තාණුව කියලා. මේ යුක්තාණුව විභාජනය වෙලා, ඒ කියන්නේ යුක්තාණුවේ සෛල සංඛ්‍යාව වැඩි වෙලා අනුනන විභාජනයේ මේ විදිහට සෛල සංඛ්‍යාව වැඩි වෙවි බහුසෛලික ජීවියා හැදෙන එක තමයි සිද්ධ වෙන්නේ. හරිද? මෙන්න තියෙනවා ශාකයක්. ශාකයක් කියන්නේ බහුසෛලික ජීවියෙක්. මේ වගේ ඒ වැඩ සඳහා විවිධ සෛල විකසනය වෙලා විශේෂණය වෙලා සෛලීය සංඛ්‍යාව වැඩි කරගෙන සෛලවල ප්‍රමාණය වැඩි කරගෙන වර්ධනය වීමක් සිද්ධ වෙනවා. මෙන්න තියෙනවා මිනිහෙක්. මිනිහෙක් ගත්තම මිනිහගේ තියෙන සෛල જાති වල පොඩි අදහසක් මෙතන තියෙන්නේ. එතකොට සමහේ සෛල තියෙනවා ඒවට අරියල පටකේ වගේ පටක තියෙනවා. ඒකට ස්නායු පටකේ ඔය වගේ විවිධ පටක වලින් මේ ජීවියාගේ විවිධ ක්‍රියාවලින් සිද්ධ කරගන්නවා. මෙන්න තියෙනවා වැදගත්ම දෙයක්. ජීවියගේ සෛලීය සංවිධානය සිද්ධ වෙන්නේ කොහොමද කියලා සෛල එකතු වෙලා හර්ට් පේශි සෛල එකතු වෙලා හර්ට් පටකය හැදෙනවා. හරිද? පටක එකතු වෙලා අවයව හැදෙනවා. අවයව එකතු වෙලා පද්ධති හැදිලා පද්ධති කීපයක් එකතු වෙලා තමයි ජීවියා හැදෙන්නේ. උදාහරණ කීපයක් අපි කතා කරමු. මේක විභාගෙකින් ගොඩාක් අහන එකක්. අපේ ආමාශයේ තියෙන්නේ අපේ ආමාශය කියන්නේ ආහාර මම රිවර්ස් එකට කතා කරන්නේ ආහාර ජීර්ණ පද්ධතිය අවයවය. හරිද? එතකොට ආහාර ජීර්ණ පද්ධතියට ආමාශය කුඩා බඩවැල් එතකොට අග්න්‍යාසය අක්මාව ඒ වගේ තව ගොඩාක් දේවල් සම්බන්ධ වෙලා තියෙනවා. ඒවා අවයව කියලා කියනවා. අවයව කිහිපයක් එකතු වෙලා තමයි පුතේ මොකද්ද පද්ධතිය කියන එක හැදිලා තියෙන්නේ. එතකොට අපේ ආහාර ජීර්ණ පද්ධතිය තියෙනවා වගේම අපේ ශ්වසන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, වසා පද්ධතිය, ඊළඟට අපේ ස්නායු පද්ධතිය අනේ වගේ පද්ධති රාශියක් එකතු වෙලා තමයි අපි හැදිලා තියෙන්නේ අපේ ඇඟ. ඔය එක පද්ධතියක්වත් නැති වුණොත් ජීවියාට ජීවී ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යන්න බෑ. හරිද? ඒ කියන්නේ සමස්ත ජීවියාගේ ක්‍රියාවලියට මේ පද්ධති සියල්ලගෙම බලපෑම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ පද්ධති හැදිලා තියෙන්නේ අවයව වලින්. අවයව හැදිලා තියෙන්නේ චූටි චූටි පටක එකතු වෙලා. ඒ පටක හැදිලා තියෙන්නේ සෛල වලින්. මේක විභාගෙදී ගොඩාක් අහනවා පුතේ. ඉතින් දැන් ඔයගොල්ලෝ මම කෙටි සටහනක් ගන්න කිව්වනේ. අපි මේ ජීවීන්ගේ ජීවි ලක්ෂණ පිළිවෙලට කතා කරගෙන යනවානේ. එතකොට සෛලීය සංවිධානයේ යටතේ කොහොමද මේ සංවිධානය වෙලා තියෙන්නේ කියන එක මේක චූටියට රූප සටහනක් එහෙම A4 පොලේක ඇඳලා මේ වැඩේ කරන්න දැම්ම කරන්න. හරිද? දැම්ම කරන්න. එතකොට ඔය වැඩේ ඔයගොල්ලෝ බොහොම පාසුවෙන් මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ බලමු පෝෂණය කියන එක. මොකද්ද? පෝෂණය අපි දන්නවා ජෙනරේටර් එකකින් විදුලිය නිපදවන්නේ මම ඊයේ කියලා දුන්නා මේක ටිකක්. ජෙනරේටර් එකකින් විදුලිය නිපදවන්න නම් අපිට අවශ්‍ය වෙනවා මොනවද? මේ තියෙන ජෙනරේටර් එක කියලා හිතන්නකෝ. මේ ජෙනරේටරේ නම් මේකට අවශ්‍ය වෙනවා පෙට්‍රල් හරි මොනවා හරි ඉන්ධනයක් දාන්න. ඉන්ධන නිකම්ම වැඩ කරන්නේ නැහැ. මේ ඉන්ධන වලට අවශ්‍ය වෙනවා ඔක්සිජන්. ඉන්ධනයි ඔක්සිජනුයි දහනය වුණාට පස්සේ තමයි මෙතන තාපයක් උපදින්නේ. මොනවද? තාපයක් උපදින්නේ. මේ තාපය නිසා පිස්ටන් එක ඇතුලේ වායු ප්‍රසාරණය වෙලා මේ ඉන්ධන වල තිබ්බ රසායනික ශක්තිය චාලක ශක්තිය බවට පත් වෙනවා. එතනින් පස්සේ තමයි ටර්බයින් එකක් හරි මොකක් හරි මෙතන මේක එන්ජින් එකකින් කරන වැඩේ කෙරිලා විදුලියක් නිපදවනවා නම් විදුලිය එළියට දෙන්නේ. දැන් ඕගොල්ලන්ට තේරෙනවා මෙන්න මේ ශක්ති පරිවර්තනය සිද්ධ වෙනකොට ඉන්ධන වල තිබ්බ රසායනික ශක්තිය තාප ශක්තිය බවට පත් කරලා තාප ශක්තිය චාලක ශක්තිය බවට පත් කරලා විදුලිය නිපදවනවා. ඉතින් මේ විදුලිය අපිට විවිධ ප්‍රයෝජන සඳහා ගන්න පුළුවන්. අපේ ඇඟ තුලත් ওই වගේම ක්‍රියාවලිය සිද්ධ වෙනවා වෙන්නේ මෙන්න මෙහෙම. ඔයගොල්ලෝ මං කියන එක ඇහෙනව නේද පුතා? ඔව් සර්. හරි. මෙන්න මෙහෙමයි. අපේ සෛලයක් ගත්තම සෛලෙ මං ඊයේ කියපු ටිකක් ඩිංගක් මතක් කරගෙන යන්න.
මෙන්න සෛල තියෙනවා. මේ සෛලය වටේට සෛල ප්ලාස්ම පටලය තියෙනවා. ඊට පස්සේ න්‍යෂ්ටිය තියෙනවා. මේ සෛල ප්ලාස්ම පටලය ඇතුළට ඔක්සිජන් ගන්න පුළුවන්. සෛලය තුල නිපද වෙන කාබන් ඩයොක්සයිඩ් එළියට දාන්න පුළුවන්. ජලය ඇතුළු කරගන්න පුළුවන්. හරිද? ඒ වගේම විවිධ ආහාර ග්ලූකෝස් වගේ දේවල් ඇතුළට ගන්නත් පුළුවන්. ඔය වගේ තමයි සෛලයක් වැඩ කරන්නේ. තව සෛල වලින් එළියට දාන්න පුළුවන්. සෛලය තුල නිපද වෙන අපද්‍රව්‍ය ඒවා එළියට දාන්නත් පුළුවන්. ඉතින් මොකද වෙන්නේ? මෙන්න මේ සෛලය තුලට ගන්න ඔක්සිජනුයි මෙන්න මේ ඔක්සිජන් හෝ වෙනවා මයිටොකොන්ඩ්‍රියා තුලට. ආහාරත් වෙනවා මයිටොකොන්ඩ්‍රියා තුලට. මයිටොකොන්ඩ්‍රියා කියන්නේ මොකක්ද කියලා මම ඊයේ කිව්වා. මයිටොකොන්ඩ්‍රියාව තමයි ඒක මේ වගේ ද්විපටලමය මෙන්න මේ වගේ ව්‍යුහයක්. මේක මොකද්ද? සෛලය තුල ශක්තිය ජනනය කරන ඒකක. එහෙම නැත්නම් ජෙනරේටර් එක වගේ වැඩ කරන තැන. මේක ඇතුලේ මොකද වෙන්නේ පුතේ? මේ ආපු ආහාර සහ ඔක්සිජන් දහනය වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ නිකන් අපි මේක දන්න ගිනි දැල්ලක් වගේ පත්තු වෙනව නෙවෙයි. ඒක ඒ දෙක එකතු කරලා ශක්තිය නිදහස් වීමක් වෙනවා. ඒ ශක්තිය ATP කියන අණුව තුල ගබඩා වෙනවා. ATP මේ සෛලය තුල සිදුවන සෛලීය ශ්වසනයෙන් පස්සේ ශක්තිය ගබඩා කරන අණුව තමයි ATP. ඕක චූටි සටහනක් ඔයගොල්ලෝ මේ මොහොතේම ගහ ගන්න. දැන් ATP කියන්නේ මොකක්ද කියලා. හරිද? ATP වල කියන්නේ ඇඩිනින් ට්‍රයිෆොස්ෆේට් කියන අණුව මෙයාගේ ගබඩා වෙච්ච ශක්තිය තමයි ජීවීන්ට චලනය වෙන්න, ජීවීන්ගේ අනෙකුත් රසායන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන ශක්තිය වැය කරනවා නම් එහෙම කරන්න ඒ හැම දෙයකටම පාවිච්චි කරන්නේ ඒ ශක්තිය. හරිද? ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සෛල තුල ඒක තමයි මේ පෝෂණ අවශ්‍යතාවයේ මූලිකම සිද්ධිය. මොකද පෝෂණය කියන්නේ ඒ සෛලීය ශ්වසනය කරන්න අවශ්‍ය ආහාර ලබා ගන්න එක. හරි. අපි බලමු මේ වැඩේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා. අපේ තියෙන ශක්තිය අවශ්‍යතාවයට අපිට ශක්තිය සපයන්නේ කවුද? සූර්යයා. සූර්යාගෙන් ලැබෙන ශක්තියෙන් තමයි අපේ පෘථිවිය පවතින්නේ. ඉතින් ඒ ශක්තිය ආහාර විදිහට ගබඩා කරගන්න අවශ්‍ය වෙනවා. ජීවිත ආහාර ගන්න නම් ඒකට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනේ. දැන් ඉතින් ආයේ හිතා ඉන්න එපා මේ ප්‍රභා සංශ්ලේෂණ සමීකරණය තුලිත කරන්න එහෙම මේ වෙනකොට පුළුවන් වෙන්න ඕනේ ඔයගොල්ලොන්ට. බැරි නම් ඒක ඔයගොල්ලොන්ගේ වැරද්දක්. මම දැන් මේක බැරි කට්ටිය ඉන්නවා නම් කොලයක් අරන් මේ වැඩේ ඉවරුනාට පස්සේ බලන්න ප්‍රභා සංශ්ලේෂණ සමීකරණය තනියෙන් ලියලා තුලිත කරන්න පුළුවන්ද කියලා. බැරි නම් ලස්සනට ලොකු පොලයක හරි ලියලා ඔයාගේ කාමරයේ උඩ වහලේ තියෙන බාල්කයක හරි කමන්නේ ප්‍රභා සංශ්ලේෂණ සමීකරණය ගහන්න දැම්ම. ඊට පස්සේ දවසට කිහිප වතාවක් නිකන් ඉන්න වෙලාවක ඒක බලලා කියවන්න. හක් ගාලා මතක හිටිනවා මේ කියන විදිහට ඒ වැඩේ කරොත්. නිකන් ඕක මතක හිටින්නේ නැහැ කාටවත්. ප්‍රභා සංශ්ලේෂණය වෙන්න අවශ්‍ය අමුද්‍රව්‍ය එහෙම නැත්නම් ප්‍රතික්‍රියක තමයි පුතා කාබන් ඩයොක්සයිඩුයි ජලයයි. මොනවද? කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. එතකොට කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න කොහෙන්ද? ශාක පත්‍රවල තියෙන පූටිකා සිදුරු හරහා උරා ගන්නවා. මොන වගේද? පූටිකා සිදුරු හරහා උරා ගන්නවා. එදා අපි බැලුවා ඒවා. එතකොට ජලය මුල් වලින් උරා ගන්නවා. මේ උරාගත්ත ජලයයි කාබන් ඩයොක්සයිඩුයි හරිත ප්‍රදතුලදී සූර්යාලෝකයේ පාවිච්චි කරලා ග්ලූකෝස් සහ ඔක්සිජන් බවට පත් වෙනවා. ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාවේ ප්‍රධානම ඵලය ග්ලූකෝස්. ඊළඟට අමතර ඵලයක් විදිහට තමයි ඔක්සිජන් හදන්නේ. මේ හදන ඔක්සිජන් ගහේම ප්‍රයෝජනයටත් ගන්නවා. වැඩි ටික පූටිකා සිදුරු හරහා වායු ගෝලයට නිදහස් කරනවා. මෙන්න මේක තමයි තුලිත රසායන සමීකරණය. මේ තමයි වචනයෙන් ලියලා තියෙන එක. ඔය දෙකම ලියන්න කියලා විභාගෙදී අහනවා. ඉතින් මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට ආහාර නිපදවන්නේ කවුද? ශාක. ඒකට කියනවා ස්වයංපෝෂී ජීවීන් කියලා. ඒ ආහාර මත තමයි අනිත් ජීවීන් හැමදෙනාම රඳා පවතින්නේ. ඒගොල්ලෝ ඊළඟ ශක්ති මට්ටමට ආහාර දෙනවා. ඊළඟ ශක්ති මට්ටමට ඒගොල්ලෝ ආහාර දෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ තනකොළ වලින් තනකොළ පෙත්ත කනවා. තනකොළ පෙත්ත ගෙම්බා කනවා. ගෙම්බා නයා කනවා. ආන ඔය විදිහට ගිහලා අන්තිමට මෘතෝපජීවීන් දක්වාම යනවා. මේවට කියනවා ආහාර ජාලයක් කියලා මේක. මොකද්ද මේක? ආහාර ජාලයක්. හරිද? පොඩි පන්ති වල පොත්වල ලස්සනට මේ ආහාර ජාල පැහැදිලි කරලා තියෙනවා. චුට්ටක් ඒක බලන්න. එතකොට ඒ පිළිබඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ආහාර ජාලයක ශක්තිය තිර කරගන්නේ, ඒ කියන්නේ සූර්යාගෙන් ලැබෙන ශක්තිය තිර කරගන්නේ නිෂ්පාදකයෝ. කවුද මේගොල්ලෝ? නිෂ්පාදකයෝ. මේගොල්ලෝ පළවෙනිය පෙන්නන්, දෙවෙනිය පෙන්නන්, තුන්වෙනිය පෙන්නන් එහෙම කියලා ඉන්නේ. මේ මෘතෝපජීවීන් සහ කියන්නේ සුද්ධ ජීවීන් තමයි මේ මෘතෝපජීවී ක්‍රියාවලිය කරන්නේ. මේ පරිසරයේ තියෙන සියලුම ආහාර සම්බන්ධතාවයන් තනි රූප සටහනකින් තමයි මේකේ නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට
මේ ආහාර ජාලයක සංකීර්ණතාවය වැඩි වෙන එක පරිසරයට හොඳයි. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මේක ගැනම අපි චුට්ටක් බලමු. මේ තියෙන ආහාර ජාලයේ පුතා මේ සතු ටික විතරයි පරිසරයේ ඉන්නේ කියලා හිතන්න. මේ ගෙම්බට කන්න තියෙන්නේ මෙන්න මේ පළඟැටියෝ විතරමයි. තනකොළ පෙත්තෝ විතරමයි මේ ගෙම්බට කන්න තියෙන ආහාරයක් වෙන්නේ. ඊළඟට මේ ඉන්න තනකොළ පෙත්තට කන්න තියෙන එකම එක ජවල් జాතියයි. එහෙම වුණොත් මුළු පරිසර පද්ධතියට මේක බලපෑමක් වෙනවා. උදාහරණයක් විදිහට මොකක් හරි වෙලා මේ පළඟැටියෝ ටික මැරිලා ගියොත් මේ ගෙම්බට කන්න කෑම නැති වෙනවා. තේරුණා නේද? ගෙම්බට කන්න කෑම නැති වුණොත් ගෙම්බෝ ටික මැරුණාට පස්සේ මුළු පරිසර පද්ධතියම විනාශ වෙලා යනවා. ඉතින් ඒක නිසා පරිසර පද්ධතියක තියෙන ආහාර ජාලය ගොඩක් සංකීර්ණ වෙනවා නම් ඒ කියන්නේ දැන් මේක කන්න තව සතෙක් ඉන්නවා. ඒ සතා මොකා හරි ගෙම්බා කනවා. හරිද? අන්න ඒ වගේ සංකීර්ණතාවය වැඩි නම් පරිසරයේ සමතුලිත වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. හරි. අපි යන් ඊළඟට ශ්වසනය කියන මාතෘකාවට. මොකද්ද? ශ්වසනය. ශ්වසනයේදී වෙන්නේ අපේ ලබාගත් ආහාර ජීර්ණය කරන්න ශක්තිය නිපදවන්න අපිට ඔක්සිජන් අවශ්‍ය වෙනවා. ඒ ඔක්සිජන් ඇඟ ඇතුළට ගන්න එකත් සෛලීය ශ්වසනයේ සිද්ධ වෙන එකක් තමයි මේ ශ්වසනය කියන සමස්ත ක්‍රියාවලියෙන් කතා කරන්නේ. ශ්වසනයේදී අපි ඇඟ ඇතුළට හුලං ගන්න එකයි ඇඟ ඇතුළෙන් එළියට හුලං දාන එකයි පෙනහල්ල තුලදී ඔක්සිජන් රුධිරයට ලබා ගන්න එකයි රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ආය පෙනහල්ලට දාලා නහයෙන් එළියට දාන එකයි ඒ ක්‍රියාවලියට කියනවා ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය. ඒ විදිහට ඔක්සිජන් අපේ වතුර උදුරාණු වල හිමොග්ලෝබින් වලට සම්බන්ධ කරගත්තට පස්සේ ඒ ඔක්සිජන් අපේ සෛල දක්වා ප්‍රවාහනය කරනවා කවුද? වතුර උදුරාණු. ඊට පස්සේ ඕනි තැන් වලට ඔක්සිජන් දෙනවා. ඒ ඔක්සිජන් ලබාගෙන සෛලීය ශ්වසනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒක පෙන්වන්න තමයි මෙන්න මේ ප්‍රැක්ටිකල් එක තියෙන්නේ. හරිම ප්‍රායෝගික නැති පරීක්ෂණයක්. ඒ වුණාට මේක ගොඩාක් විභාගෙදී අහනවා. මම එදා කතා කරපු පේපර් එකේ තිබ්බා ඔයගොල්ලෝ දකින්න ඇති. මෙතන මොකද්ද වෙන්නේ? මෙන්න මේ විදිහට ඇටෝමක් තියෙනවා. පළවෙනි එකේ මෙහෙම වතුරක් මෙතෙන් එනකම් පුරවලා තියෙනවා. ඒකේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කරලා දාලා තියෙනවා. දෙවෙනි එකේ හුණු දියර තියෙනවා. මේකට අවර්ණ කියන වචනේ එන්න ඕනේ. අවර්ණ හුණු දියර ඒ කියන්නේ පෙරහන් කඩදාසියක් කරා පෙරාගත්ත හුණු දියර. ඊට පස්සේ ඒකත් මේ වගේ වතුර එකට ගිලිලා තියෙන මේ පැත්තේ ඉඳන් එන බටය. ඊට පස්සේ මොකද වෙන්නේ? මේකෙන් මෙහෙම මෙතෙන් ඇවිල්ලා ගෙම්බෙක් ඉන්නවා මේක ඇතුලේ. මේකට එක ගෙම්බෙක් දාලා බෑ. ගෙම්බෝ 20ක්වත් දාගන්න වෙනවා පරීක්ෂණය කරන්න නම්. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? එක බටයක් කොහොම ඊට පස්සේ මේකට ඇවිල්ලා දිනවා. මේකේ ආය අවර්ණ හුණු දියර තියෙනවා. ඒකේ පළවෙනි බටේ වතුරට ගිලිලා තියෙන, දෙවෙනි බටේ ගිලිලා නැහැ. ඊට පස්සේ E කියන එකට ආවට පස්සේ ඒකේ වතුර තියෙනවා. මේ වගේ චුසකර කියලා තියෙනවා. මේක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක මම ටක් ගාලා පැහැදිලි කරන්න. මේ ටැප් එක ඇරියට පස්සේ මේ වතුර ටික එළියට එනවා. මේ වතුර ටික එළියට එනකොට මේක ඇතුලේ පීඩනය අඩු වෙන නිසා පීඩනය සම්පූර්ණ කරගන්න මෙන්න මෙතනින් වාතය මෙහෙට ඇතුළු වෙනවා. එතනින් වාතය ඇතුළු වෙනකොට මෙතන පීඩනය අඩු වෙන නිසා මේ ගෙම්බා ඉන්න කුටීරයෙන් භාජනයෙන් වාතය මේක ඇතුළට ඇතුළු වෙනවා. ඒ වාතය මේකට ඇතුළට එන මේක ඇතුළ බුබුලණය වෙනවා. ඇයි මේක වතුර ඇතුළට මේ ද්‍රාවණය ඇතුළට ගිල්ලවලා තියෙන නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙතනත් පීඩනය අඩු වෙච්ච නිසා මේකෙන් මේ පැත්තට වාතය එනවා. මේකෙන් මේ පැත්තට වාතය එනවා. කොහොම හරි මේ චුසකරේ ඇරලා තියෙනකොට වතුර ටික එළියට යන නිසා මේ වාතය මෙහෙන් ඇතුළු වෙලා මේ ක්‍රියාවලිය එක දිගට සිද්ධ වෙගෙන තියෙනවා. ඉතින් ඒකට සුදුසු පරිමාවක් මේ මෙන්න මේ ඊ ජල භාජනය ඇතුලේ වතුර තියෙන්න ඕනේ. මොකද වේගින් අරින්න හිමීට යන්න තමයි අරින්නේ. එතකොට මොකද වෙන්නේ? වාතය මෙහෙන් ඇතුළු වුණාම මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන සංයෝගයෙන් වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් කියන වාතය උරාගෙන. මොකද ස්වභාවික වාතයේ සාමාන්‍යයෙන් කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. ඊළඟට ඒ වාතය මේක ඇතුළට එනකොට හුණු දියර අවර්ණ හුණු දියර කිරි පාට වෙන්නේ නැහැ. මොකද ඒකේ කාබන් ඩයොක්සයිඩ් දැන් නැති නිසා. හරිද? කාබන් ඩයොක්සයිඩ් නැති නිසා හැබැයි ඔක්සිජන් තියෙනවා. මේ ගෙම්බා මොකද කරන්නේ? මෙයා ඔක්සිජන් ලබාගෙන ශ්වසනය කරලා කාබන් ඩයොක්සයිඩ් නිදහස් කරනවා. ඒතර ඒ කාබන් ඩයොක්සයිඩ් ටික මේ D කියන හුණු දියර තියෙන භාජනය ඇතුළට බුබුලණය වෙන නිසා මේක කිරි පාට වෙන්න පටන් ගන්නවා. හරිද? ඔක තමයි නිරීක්ෂණ ටික. හරිද? වෙන්නේ කොහොමද? මේ ප්‍රතික්‍රියාවක පැය කිහිපයක් කරාට පස්සේ B කියන එක කිරි පාට වෙන්නේ නැහැ. D කියන එක කිරි පාට වෙනවා. අපිට ඒකෙන් නිගමනයකට එන්න පුළුවන්. මේ C භාජනය ඇතුළේ ඉන්න ගෙම්බා ශ්වසනය කරලා කාබන් ඩයොක්සයිඩ් එළියට නිදහස් කරලා තියනවා කියන එක. හරිද? ඔන්න ඔය ක්‍රියාවලිය එක දිගටම වෙනකොට අපිට තීරණයකට එන්න පුළුවන් ගෙම්බා කාබන් ඩයොක්සයිඩ් එළියට
දානවා කියන එක. ඒ කියන්නේ එයාගේ සෛලීය ශ්වසනය සිද්ධ වෙනවා කියන එක. ඒක මතක තියාගන්න. ඊළඟට මෙන්න තව පරීක්ෂණයක් තියෙනවා. මේක ශ්වසනයේදී ඔක්සිජන් අවශෝෂණය කරන බව පරීක්ෂණාත්මකව පෙන්වන්න තියෙන එකක්. මේකේ මොකද්ද කරලා තියෙන්නේ? රබර් නල දෙකක් දාලා තිනවා. මේ නලේ මෙතනින් වහන්න පුළුවන්. මෙතන පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා තියෙනවා. මෙතන ප්‍රයෝහන වෙදින බීජ දාලා තියෙනවා. ඇටෝම් දෙකක් හරි ගස්සලා තියෙනවා. මේකේ විශේෂත්වය මේ B කියන ඇටෝමට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ටියුබ් එකක් එල්ලලා නැහැ. හරිද? මේකෙදින් ටික වෙලාවක් මේක යනකොට මෙන්න මේ ජල මට්ටම මේකේ A කියන ඇටෝමේ ජල මට්ටම මෙහෙම උඩට එනවා බලා ගන්න පුළුවන්. වෙන්නේ මොකක්ද කියන එක මම පැහැදිලි කරන්නම්. අපි මේ ඇටෝම හදලා ප්‍රෝහණය වෙන බීජ මේකට දාලා මේ රබර් බටේ වැහුවට පස්සේ මේක ඇතුළට හුලං ඇතුළු වෙන්න තැනක් නැහැ. ටික වෙලාවක් යනකොට හරිද මේ KOH පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මොකද කරන්නේ? මේක ඇතුලේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික උරා ගන්න. හරිද? මං කියන එක ඇහෙනවද පුතේ? එහෙනම් සර්. ඉතලා 9 දෙනෙක් හිටියා දැන් එක්කෙනෙක් නෑ ආයෙ ගිහිල්ලා. අඩුයි ඉතින් සමාජාත වලට 13 දෙනෙක් එනවා. මේ අද නිමාඩු දවසක් වෙලත් ඉතින් එන්නේ නැහැ කියන්නේ එතන ලොකු ගැටලුවක් තියෙනවා. හරි. මෙන්න මෙතන වෙන්නේ මොකද්ද? මේ කතාව මෙතන තියෙනවා. ෆ්ලාස්කෝ තුල තියෙන අඩංගු ඔක්සිජන් බීජය මගින් අවශෝෂණය කරන අතර එම අවකාශයේ පිරවීමට යු හැඩති වීදුරු නලය තුලට අඩංගු ආයතය ෆ්ලාස්කෝ තුලට යනවා. මෙයා ඔක්සිජන් උරා ගන්නකොට මෙයා ඔක්සිජන් උරා ගන්න නිසා මොකද වෙන්නේ? ඒ අඩුව පුරවන්න මෙන්න මේ වායුගෝලීය පීඩනය මගින් මොනවද මේ ජලය ටික තල්ලු වෙනවා. මෙන්න මේ වීදුරු නලය තුලට මේ ජල කඳ උඩට නගිනවා චූට්ටක්. ඒක වෙන්නේ ඇයි? මෙයා ඔක්සිජන් උරා ගන්නවා කවුද ප්‍රෝහණය වෙන බීජ. ඊළඟට මෙන්න මේ KOH වලින් ඒගොල්ලෝ ප්‍රභාසංශ්ලේෂණය ශ්වසනයෙන් එළියට දාන කාබන් ඩයොක්සයිඩ් ටික මේකේ උරා ගන්නවා. ඒ සිද්ධිය කරන්න මේකේ නැති නිසා මේකේ ජල පරිමාව ඒ ගානටම තියෙනවා. අපිට මේ පරීක්ෂණය චුට්ටක් හිතලා බලන්න. මේකෙන් අපිට තීරණය කරන්න පුළුවන් මොකක් හරි වායුවක් අඩු වෙලා තියෙනවා කියන එක මේකේ. හැබැයි ඒක ඔක්සිජන්මයි කියලා ඔප්පු කරගන්න විදිහක් නැහැ. මෙතන ඔක්සිජන් අවශෝෂණය කරන බව පරීක්ෂණාත්මකව පෙන්වීම තමයි මේකේ අරමුණ. හැබැයි මේක පරීක්ෂණාත්මකව අපිට කියන්න බෑ මේ මොන වායුවද කියලා. ඇයි? ඔයගොල්ලෝ මතක ඇතිනේ දැන් කලින් අපි කරපු අර ගෙම්බගේ පරීක්ෂණයේදී හුණු දියර කිරි පාට වෙලා වුණාම අපි දන්නවා මේ තියෙන පිට වෙලා තියෙන කාබන් ඩයොක්සයිඩ් කියලා. මේක එහෙම දෙයක් කරන්නේ නැහැ. මේක මේ පොඩි නිකන් අදහසක් ගන්න තියෙන එකක් විතරයි. හරි. ඊළඟට උද්දීපතාවයට යන මේක තමයි ජීවියෙක් විදිහට තියෙන වැදගත්ම ලක්ෂණය. මොකද ජීවීන්ට ශ්වසන පද්ධතිය එතකොට චලනය කරන්න මාංශ පේශි පද්ධතිය එතකොට ඔය වගේ පද්ධති ගොඩාක් තියෙනවා. හැබැයි මේ උද්දීපතාවය නැත්තම් ජීවියෙක් විදිහට සලකන්නත් බැරි වෙනවා. උද්දීපතාවය කියන්නේ මොකද්ද? බාහිර පරිසරයේ මෙන්ම අභ්‍යන්තර පරිසරයේ සිදුවෙන වෙනස් වීම් හඳුනා ගන්නත් ඒවට ප්‍රතිචාර දක්වන්නත් තියෙන හැකියාව. උදාහරණයක් විදිහට දැන් ඔන්න බලන්නකො මෙතන මේ සද්දයක් ඇහෙනවා. සද්දය ඇහෙනකොට කන් දෙක වහගෙන අපි ඒකට ප්‍රතිචාරයක් දක්වනවා. හරිද? මේ ප්‍රතිචාර දක්වන්න ක්‍රම කිහිපයක් තියෙනවා. පොඩ්ඩක් මේකේ පැහැදිලි කරලා තියෙන එකක් තමයි අපේ ස්නායු පද්ධතිය තියෙන්නේ. මොකද්ද? ස්නායු පද්ධතිය කියලා එකක් තියෙනවා. ස්නායු පද්ධතිය මොකද කරන්නේ? අපේ සංවේදන අවයව තියෙනවා. ඇස කන නාසය දිව සම කියන ඒවා. ඒවට පරිසරයේ වෙනස් වීමක් සිද්ධ වුණොත් ඒක හරියට ප්‍රොසෙස් කරලා මොකද්ද දක්වන්න ඕනි ප්‍රතිචාරය කියන එක දක්වනවා. ඒ කියන්නේ අපි ලොකු සද්දයක් ආවොත් අපි බය දුවනවා. මම පොඩි මේව එකක් පෙන්නන්නම්. ඒක හම්බුව පෙන්නන්නම්. දැන් ඊයේ මම දැක්ක මේව එක. එතකොට මේ ප්‍රතිචාර දක්වන්නේ ඇයි අපි අපේ ජීවී ක්‍රියාවලිය හරියට පවත්වා ගන්න. අංක 1 තමයි මොකද්ද අපිට ආරක්ෂා වෙන්න ඕනේ. ඉතින් බාහිර පරිසරයෙන් අපිට තර්ජනයක් එනවා නම් අපි අනිවාර්යෙන් දුවන්න ඕනේ. දිව්වේ නැත්තම් අපිට ඒක අපිට ජීවිතේ බේර ගන්න බෑනේ. මම මෙන්න මේක නිකන් මේ පෙන්නන්නේ. මෙන්න මේක පේනවද ඔයගොල්ලෝ? මම මේ ෂෙයා කරලා තියෙන එක පේනවද? ඔව්. හරි. මෙන්න මේ සතා නිකන් උරුමියෙක් වගේ සතෙක්. ඔන්න බලන්න. මේ ඉන්න මිනිස්සයා උඩ පැන්නට පස්සේ අර සත්තු ටික ඔක්කොම අනිත් පැත්තට පෙල්ලුණා දැක්කද?
බලා ගන්න. ඒක දැක්කද කොල්ලෝ? තගලා කියන්නේ වෙලා යනවා. තව විනාඩි ගානේ තියෙන්නේ. ඔව් සර්. ඔව් ඒ සතා ඕක මේ බාහිර පරිසරයේ උඩ තර්ජනයක් විච්ච ගමන් ඌ ප්‍රතිචාර දක්වන විදිය. එයා මොකද කරන්නේ? මැරුණා වගේ අනිත් පැත්තට පෙළෙනවා. ඒක ඇත්තටම එහෙම කරන්නේ සත්ව ලෝකේ එහෙම ගොඩක් අවස්ථාවල් තියෙනවා. එතකොට දැන් එයාට මේ තර්ජනයක් කරන්න එන සතා හිතන්නේ මේ සතා මැරුණා කියලා සමහරලාට ජීවිතේට කරදරයක් නොකර යන අවස්ථා තියෙනවා. ඒ අර මිනිස්සයා උඩ පයින්නකොට අර කූඩුවක් ඇතුලේ හිටිය සත්තුන් ටික ඔක්කොම අනිත් පැත්තට පෙල්ලෙන්නේ මැරුණා වගේ ප්‍රතිචාරයක් දක්වන්නේ. හරිද? මොකද ගොඩක් වෙලාවට සත්ව ලෝකේ මැරිච්ච සතෙක් කණ්ඩ පෙළඹෙනවා අඩුයි. මම දන්නේ ඒක ඇත්තටම එහෙමද කියලා. ඒකට ප්‍රතිචාරයක් තමයි ඒ දක්වන්නේ. ඉතින් මොකද්ද වෙන්නේ? බාහිර පරිසරයේ ප්‍රතිචාර වෙනස් වීම හඳුනාගෙන ඒවට ප්‍රතිචාර දක්වන එක තමයි මේ උද්දීපතාවය සහ සමායෝජනය කියන්නේ. මේ සමායෝජනය කියන වචනේ හරි වැදගත්. සමායෝජනය කියන්නේ අපේ ඇඟ තුල තියෙන දේවල් තුල්‍ය කරගන්න තියෙන එක. දැන් උදාහරණයක් විදිහට අපි වතුර අඩුවෙන් බිව්වා නම් එදා අපි මූත්‍රා කරන්නේ ඊටමත් අඩුවෙන්. හරිද? අපේ මූත්‍රාවල සාන්ද්‍රණය වැඩි වෙලා ඒ විදිහට කරනවා. එතකොට අපිට සීතල දවසක් නම් අපේ හැම රෝම කූප උද්දීපනය වෙලා අතපය වෙවුලන්න පටන් අරන් අපේ ඇඟේ තියෙන උෂ්ණත්වය සමායෝජනය කරගන්න. අන්න ඒක තමයි සමායෝජන ක්‍රියාවලිය කියන්නේ. ඉතින් ඒකත් ජීවීන්ගේ තියෙන ලක්ෂණයක්. ටග්ගලා කතා කරමු. තව විනාඩි 6යි තියෙන්නේ. ඊට පස්සේ බහිස්ත්‍රාවය තියෙනවා. මේ බහිස්ත්‍රාවය කියන්නේ පුතා මම කලිනුත් කිව්වා අපේ ඇඟේ පරිවෘත්තීය ක්‍රියාවලියන් ලක්ෂ ගාණක් සිද්ධ වෙනවා. ට්‍රිලියන ගාණක් ඔය හිටගෙන ඉන්න වෙලාවට ඔයාගේ ඇඟ තුල සිද්ධ වෙනවා විවිධ ප්‍රතික්‍රියාවන්. මේ ප්‍රතික්‍රියාවලදී ශරීරයේ නිපද වෙන අනවශ්‍ය දේවල් ශරීරයෙන් බැහැර කරන ක්‍රියාවලිය තමයි බහිස්ත්‍රාවය කියන්නේ. බහිස්ත්‍රාවය වෙන්නේ මොනවද කියලා බලමු. එකක් තමයි ජලය ලවණ දහඩිය විදියට යනවා. ඊට පස්සේ ප්‍රාශ්වාස වාතයෙන් කාබන් ඩයොක්සයිඩ් ඒ වගේම ජලය පිට වෙනවා. ඊළඟට මල ද්‍රව්‍ය ගන්නෙ නෑ. මූත්‍රා ජලය ලවණ කියන ඒවා ওই විදිහට මූත්‍රාත් එක්ක පිට වෙලා යනවා. එතකොට බහිස්ත්‍රාවයක් කරන්න ඕනි අපේ ඇඟේ නිපදවන අපිට අනවශ්‍ය දේවල්. සාමාන්‍යයෙන් අපේ මල මූත්‍රා කියන එක අපි බහිස්ත්‍රාවය කියලා සාමාන්‍ය ජීවිතේදී කිව්වට මල පහ කියන්නේ බහිස්ත්‍රාවී ඵලයක් නෙවෙයි. මල පහ කියන්නේ අපි ගත්ත ආහාරයේ ඉතිරි කොටස. ඒක මතක තියාගන්න. ඕක විභාගෙදී අහලා තියෙනවා කීප වතාවක්. එතකොට මල පහ කහ පාට වෙන්න බලපාන පිත්‍යුසය බහිස්ත්‍රාවී ඵලයක්. ඒක අපේ මල පහත් එක්ක කලවම් වෙලා යනවා. ඉතින් අපි සමස්තයක් විදිහට මල පහ කියන්නේ බහිස්ත්‍රාවී ඵලයක් විදිහට සලකවුවේ නැති වුණාට ඒක බහිස්ත්‍රාවී ඵලයක් කියලා මතක තියාගන්න. ඉතින් මෙන්න මේ තියෙන අර පරිවෘත්තීය ක්‍රියාවලිය ගැන පොඩි විස්තරයක් ඒක චුට්ටක් කියව ගන්න. ඊට පස්සේ චලනය කියන එක බලන්න. චලනය කියන්නේ මම කලින් කිව්වා ආහාර අවශ්‍යතාවයන් ඒ වගේම ප්‍රජනන අවශ්‍යතාවයන් සපුරා ගන්න ජීවීන් දක්වන චලිතය තමයි චලනය කියන්නේ. මේකේ වැදගත්ම දේ මේක ශක්තිය වැය කරලා තමයි ජීවීන් චලනය වෙන්නේ. හරිද? චලනය කරන්න ජීවීන්ගේ විවිධ අනුවර්තන තියෙනවා. අපේ ලෝකේ ජෛව ගෝලයේ තියෙන වායු ඒ වගේම ද්‍රව එහෙම නැත්නම් ජලය තුල සහ පෘථුවේ මතු පිට කියන තැන් තුනේම ජීවීන් ඉන්නවනේ. ඉතින් ඒ ජීවීන්ට විවිධ ක්‍රම අනුවර්තනය වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මාළුවාට පීනලා යන්න වරල් තියෙනවා. කුරුල්ලට පියඹලා යන්න පියාපත් තියෙනවා. අන්න ඒ වගේ. හරිද? හරි. ඊට පස්සේ ප්‍රජනන ක්‍රියාවලිය. මේක තමයි ජීවීන්ගේ ඊළඟ තියෙන වැදගත්ම ක්‍රියාවලිය. මොකද ජීවී සංහතියේ පැවැත්ම තීරණය වෙන්නේ ප්‍රජනනය මත. මේ ප්‍රජනනය කියන්නේ නව ජීවීන් බිහි කරන ක්‍රියාවලිය. මේක ක්‍රම දෙකකට සිද්ධ වෙනවා. එකක් තමයි බොහෝ වෙලාවට ශාක ලෝකයේ වර්ධක ප්‍රජනනය කියන එක සිද්ධ වෙනවා. ඒ කියන්නේ අතු කෑල්ලක්, මුල් කෑල්ලක්, කොළ පැලවෙලා අනේ වගේ ගහේම කොටසක් පැලවෙලා නව ජීවීන් ඇති වෙන එක. ඒකට කියනවා වර්ධක ප්‍රජනනය. එහෙම නැත්නම් අලිංගික ප්‍රජනනය. ඊළඟට තියෙන එක තමයි ලිංගික ප්‍රජනනය කියන එක. ඒක මලක පරාගණය සිද්ධ වෙලා බීජයක් හටගෙන අලුත් ගහක් හැදෙන එක. ජීවියෙක්ගේ නම් ගැහණු ඩිම්බ සහ පිරිමින්ගේ ශුක්‍රාණු එකතු වෙලා නව ජීවීන් ඇති වෙන ක්‍රියාවලිය තමයි ප්‍රජනනය කියන්නේ. හරිද? ඒක ඒ පිළිබඳව වෙනම තව පාඩමක් අපි කතා කරනවා. ඒක නිසා මේකේ අර්ථය විතරක් තේරුම් ගන්න. මෙතන තියෙනවා ඒකශෛලික ජීවියෙකු හෝ බහුශෛලික ජීවියෙකුගේ. එහෙම කතා කරලා වැඩක් නැහැ. කොහොමද ජීවියෙකුගේ තම වර්ගය ඉදිරියට පැවැත්ම සඳහා නව පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනයයි. මේකේ වැදගත්කම මෙහෙම වෙන්නේ මොකද
මේ ලෝකෙට බිහි වෙන ඕනි ජීවියෙක් එයාගේ ඇඟේ සැලසුම් වෙලා තියෙන කාලයක් තුල මැරිලා පරිසරයෙන් ඉවත් වෙනවා. එහෙනම් ඒ પરම්පරාව ඉදිරියට පවත්වා ගන්න නම් නව ජීවීන් බිහිවීම අත්‍යවශ්‍ය වෙනවා. පොඩි උදාහරණයක් මතක් කරන්නම්. ඒක බීජපත්‍රී ශාකවල, ඒ කියන්නේ පොල්, පුවක්, කිතුල් වගේ ශාකවල සාමාන්‍යයෙන් පොල් ගහක හැමදාම පොල් ගෙඩි තියෙනවා. ඒ හැමදාම පොල් ගෙඩි තියෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ එයාගේ પરම්පරාව ඉදිරියට බෝ කරන්න පුළුවන් එකම ක්‍රමය පොල් ගහකට ගෙඩියක් පැල කරලා ගෙඩි පැලයක් හදන එක. මොකද ඒගොල්ලෝගේ ද්විතීක වර්ධනය නැහැ, අතු කැලි පැලවෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම පොල් ගහක හැම විටම ගෙඩියක් තියෙන විදිහට තමයි පොල් ගස් සාමාන්‍යයෙන් හැදෙන්නේ. ඒක වෙනස් වෙන්න පුළුවන්. මොකද දැන් පුවක් ගස් වල පුවක් ගෙඩි කඩන කාලේ ගෙඩි කැඩුවට පස්සේ නෑ. මම මේ කියන්නේ ස්වභාවිකව පරිසරයේ තියෙන ඒක බීජපත්‍රී ශාක ගැන. හරිද? හරි. ඒක මතක තියාගන්න. ඊට පස්සේ වර්ධනය හා විකසනය. දැන් අලුත් ජීවියෙක් ඇති වුණාම, පොඩි දරුවෙක් ඉපදුනාම මේ පොඩි දරුවා කාලයත් එක්ක එයාගේ කුසලතාවයන් සංවර්ධනය වෙනවා, ඇවිදින්න පටන් ගන්නවා. ඒත් එක්ක මෙයාගේ දේහයේ සෛල වර්ධනය, සෛල සංඛ්‍යාව වැඩි වෙනවා, සෛල විවිධ දේවල් වලට විකසනය වෙනවා. අන්න ඒක තමයි වර්ධනය හා විකසනය කියන්නේ. ඒකත් පොදුවේ ජීවීන්ට තියෙන ලක්ෂණයක්. මේ වර්ධනය හා විකසනය සිද්ධ වෙන්නේ කොහොමද පුතා? පත්‍යාවර්ත නොවන පරිදි සෛල ප්‍රමාණයෙන් විශාල වෙනවා. සෛලවල ප්‍රමාණය ලොකු වෙනවා. ආයෙ මොකද්ද වෙන්නේ? සෛල විභාජනයෙන් අලුත් සෛල හැදෙනවා. ඒ වගේම සෛල විශේෂණය වෙනවා. ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන, මගේ ඇහි තියෙන දෘෂ්ටි විතානයේ සෛල වලට ආලෝක සංවේදී වෙනවා. ඒකට ආලෝකය පේනවා. එයා ඒකට විශේෂණය වෙලා තියෙනවා. අන්න ඒ විදිහට තමන්ගේ සෛල සංඛ්‍යාව වැඩි කරගෙන, ප්‍රත්‍යාවර්ත, ඒ කියන්නේ නැවත අඩු නොවන විදිහට සෛලයේ ප්‍රමාණයන් වැඩි කරගෙන, ඒ වගේම සෛල විකසනය වෙලා සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි වර්ධනය හා විකසනය කියන්නේ. මෙන්න තියෙනවා වෘද්ධිමානය. මේ ගැන අපි කතා කරලා තියෙනවා. වෘද්ධිමානය කියන්නේ ශාකයක වර්ධන ශීඝ්‍රතාවය අපිට බලන්න පුළුවන් උපකරණයක්. මේ විදිහට දාලා චූටි බරක් එල්ලුවාට පස්සේ මේ දර්ශකය වැඩි වෙනවා. ඉතින් මේ ශාකයට අපිට වතුර දාලා, පොහොර දාලා මෙයාගේ වර්ධන ශීඝ්‍රතාවය කොහොමද කියලා බලා ගන්න පුළුවන්. මම දැන් තව විනාඩියක් කියන්නේ මේක කට් වෙයි. එතකම් පැහැදිලි කරගෙන යන්නම්. පාඩමක් නම් ඉවරයි. මේ වෛරස කියලා කොටසක් ගැනත් කියලා තියෙනවා. වෛරස වල වෙනස තමයි අර කිව්ව ජීවි ලක්ෂණ කිහිපයක් මෙයාගේ තියෙනවා. හැබැයි වෛරස වලට වෙනත් ජීවි සෛලයක් තුලදී හැර බාහිර පරිසරයේදී මේ කිව්ව ජෛවික ක්‍රියාවලියන් සිදු කර ගැනීමේ හැකියාවක් නැහැ. ඒක චුට්ටක් කියවලා තේරුම් ගන්න. එහෙනම් හැමෝටම බුදු සරණයි පුතා. අන්තිම විනාඩිය යන්නේ. කරුණා කරලා අද නිමාඩු දවසේ මේ පාඩමේ කෙටි සටහනක් ලස්සනට ගහලා, පැහැදිලිව ගහලා මට මේ ගෲප් එකට ෆොටෝ එකක් විදියට දාන්න. එහෙනම් හැමෝටම බුදු සරණයි, ජය වේවා.